ආයිබෝවන් හැමෝටම ඔයාට ලයිසන් එක අලුතෙන් ගන්න හරි එහෙම නැත්නම් ලයිසන් එක අලුත් කරන්න හරි මෙඩිකල් එකක් ගන්න අවශ්‍ය වෙනවා. මේ මෙඩිකල් එක ගන්න ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි ඔයා මෙඩිකල් එක ගන්න යන්න ඕන. මේ මෙඩිකල් එක ගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් විනාඩි 2ක් වගේ පොඩි කාලයක් තුල දාගන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න හදන්නේ. අපි එනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක නිවැරදිව දාගන්නේ කියලා. මේකෙදි ඔයා වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඒකේ ඇඩ්‍රස් බාර් එකේ සර්ච් කරන්න ntmi.lk කියලා මෙන්න මේ විදිහට ගහලා එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න. ඒ ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ විදිහට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙබ්සයිට් එකට යනවා. ඒ වෙබ්සයිට් එකේ දකුණු පැත්තේ කෙළවරේ උඩ තියෙනවා e-channeling booking කියලා නිල් පාටින් බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට බ්‍රාන්ච් එකේ නේම් එක සිලෙක්ට් කරන්න දෙනවා. ඒ වගේම මෙතන පහළ තියෙනවා ඔයාට මෙඩිකල් එක ගන්න පුළුවන් බ්‍රාන්චස් ටික. එතනින් ඔයාට ළඟම බ්‍රාන්ච් එක තෝරගන්න පුළුවන්. ඒ තෝරගෙන මෙන්න මෙතන පහළ තියෙන නිල් පාට book now කියන බටන් එක ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඒ ඔයා සිලෙක්ට් කරපු ආයතනයේ දැනට බුක් වෙලා තියෙන දවස් බුක් වෙලා තියෙන ටයිම් මොනවද, ඒ වගේම බුක් වෙලා නැති ටයිම් මොනවද කියලා වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට මේ අලු පාටින් පෙන්නනවා ෆුල් කියලා. ඒ කියන්නේ දවස් සම්පූර්ණයෙන් ෆුල් වෙලා තියෙන්නේ ඒ ටයිම්. ඒ වගේම මෙන්න මෙතන පහලින් පෙන්නනවා රතු පාටින් පෙන්නනවා. එතනත් ඒවා ෆුල් කියලා පෙන්නන්නේ. කොළ පාටින් පෙන්නන්නේ වාගේ ඔයාට අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. මම ඒකක් සිලෙක්ට් කරලා ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට ගියාට පස්සේ මුලින්ම ආගේ ටයිටල් එක දාන්න තියෙනවා. ඊට පස්සේ නම, ඊමේල් ඇඩ්‍රස් එක, ඊට පස්සේ ඔයා දැනට භාවිතා කරන දුරකථන අංකයක් මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකය, ඊට පස්සේ මෙතන vehicle type එක ඔයාට සිලෙක්ට් කරන්න එනවා. එතනද light vehicle ද heavy vehicle ද කියලා තමයි ඔයා සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ෆොරින් කෙනෙක්ද ලෝකල් කෙනෙක්ද කියලා අහනවා. එතන ලෝකල් කියන එක දීලා ඉදිරියට යන්න. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඇඩ්‍රස් එක ඇතුළත් කරද්දි කමා ඇතුළත් කරන්නේ නැතුව ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා ඒකට යන ගාස්තුව කීයක්ද, e-channeling fee එක කීයක්ද කියන එක. ඊට පස්සේ ටෝටල් එක 1614ක් විදිහට වෙන්නනවා. මෙතන පහලින් තියෙන pay button එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාගේ payment method එක අහනවා. ඔයාගේ වන ක්‍රමය. එතනින් ඔයාට visa card ඒ වගේම payment method කීපයක් දීලා තියෙනවා. එතනින් ඔයා කැමති එක සිලෙක්ට් කරලා මෙන්න මේ පහළ තියෙන proceed to payment කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට payment details යටතේ visa card එකක්ද master card එකක්ද කියලා ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ card එකේ number එක, expire month එක,
ඒ වගේම expire year එක, ඊට පස්සේ CVN කෝඩ් එක. ඒ කෝඩ් එක ඇතුළත් කරලා මෙන්න මේ pay කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා ඇතුළත් කරපු දුරකථන අංකයට ඊමේල් එකට ඔයාගේ අපොයින්ට්මන්ට් එක බුක් වුණා කියන විස්තර ටික ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක දාගන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න.